අද අපි ඉන්නේ ලස්සන තරග. අද අපි ඉන්නේ ලක්ෂපාන දියැල්ල ළඟම තියෙන ලස්සන ලොජ් එකක. මේක තමයි Dream View Lodge ලක්ෂපාන. අපි දැන් බලමු මේක ඇත්තට කොහොමද තියෙන්නේ කියලා. දැන් ගයිස් මේක පල්ලෙහා තට්ටුව මේක සාමාන්‍යයෙන් 5 දිනකට විතර ඉන්න පුළුවන්. දැන් උඩ තට්ටුවේ කපල් එකකට හොඳටම ගැලපෙනවා. ඊට පල්ලෙහා තට්ටුවේ ෆැමිලි එකක් යාළුවෝ සෙට් එකක් ආවොත් ඔන්න ඔයාලට මෙතන පල්ලෙහා තට්ටුව ගන්න පුළුවන්. දැන් මෙතනටත් ලස්සන view එකක් පේනවා ගයිස්. wow. බලන්න මේකෙත් හොඳට ඉඩකඩ තියෙනවා මෙතන ඉන්න. ඔන්න ගයිස් අපිට Dream View Lodge එකේ ඩිනර් එක හම්බුණා. ඩෙසර්ට් එක තියෙනවා. ඔයාලට ඕන විදියකට කස්ටමයිස් කරලා ඔයාලා කැමති දෙයක් Dream View Lodge එකකින් ඉල්ල ගන්න පුළුවන්. වීඩියෝ එක ඉවර කරන්නයි යන්නේ. දැන් ඔන්න ඔයාලා Dream View Lodge එකට ආවොත් ඔන්න හනිමූන් කපල් එකක් ඒ වගේම ෆැමිලි එකක් යාළුවෝ සෙට් එකක් නේ ඔන්න ආවොත් එහෙම හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන්. දැන් ඔයාලට මේ පැත්තට ආවොත් ලක්ෂපාන පැත්තට ආවොත් ඔන්න ඔයාලට කවර් කරගන්න පුළුවන් ලක්ෂපාන දියැල්ල තියෙනවා. ඇබර්ඩීන් තමනවාද අප්කොට් ඒ කියන්නේ ගාට්මෝ දියැල්ල වගේ ගොඩක් දේවල් ඔයාලට කවර් කරගන්න පුළුවන් මේ පැත්තට ආවොත්. ඔයාලට මේ පැත්තෙන් පෙන්නේ සප්තකන්‍ය කඳු ටික. දැන් අද පේන්නේ නැහැ මීදුම හින්දා. නැත්තම් ලස්සනට ඉර නගින දවසක ඉර තියෙන අවුව තියෙන දවසක ආවොත් ඔන්නවට ලස්සනට කඳු ටික බලා ගන්න පුළුවන් මෙතනින්. මේ මෙතනට ඇවිල්ලාම බලන්න ඕනේ මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. කිසිම මේ සද්දයක් නැහැ නේ. අර පැත්ත බලන තනි කර කොළ පාට වනාන්තරය වගේ තියෙන්නේ. මේ මෙතන පල්ලෙන් පාර යනවා. කොහොම තමයි ගයිස් Dream View Lodge එක තියෙන්නේ. ඔයාලත් එන්න එහෙනම් ඇවිල්ලා දවසක් ඉන්න ලස්සනට එන්ජොයි කරලා යන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා ගයිස්. තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා. ජය වේවා.